Hello friends, welcome back to SB Tech Academy. ඉතින් boys අද මම ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි ඔයා මෙච්චර කල් Meta AI WhatsApp Messenger එකේ Meta AI එක use කරාට ඒකේ මෙච්චර කල් කරේ ෆොටෝ එකක් ප්‍රශ්නයක් වගේ දෙයක් ගැන විස්තරයක් දැනගන්න එක විතරයි නේද? එහෙනම් ඔයා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕනේ. මොකද හරි ඉතින් boys මේ තියෙන්නේ මගේ WhatsApp Messenger app එක. ඉතින් ඔයාලට මෙතනින් පේන ඉතින් Meta AI app එක තියෙන. ඉතින් මම මෙතනින් Meta AI එක ක්ලික් කරගන්නවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි Meta AI එක අපිට ඉන්ටර්ෆේස් එක බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මම මෙතනින් කරන්නේ අපේ ෆොටෝ අයිකන් එක උඩ ක්ලික් කරලා මෙතනින් ගැලරි එකෙන් Tamanට ඕන ෆොටෝ එක තෝරගන්නවා. ඉතින් දැන් මම කරන්න හදන්නේ ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එකක් රිමූව් කරගන්න එක. ඉතින් මම ඒකට මෙන්න මේ ෆොටෝ එක තෝරගෙන මෙතනින් ටයිප් කරනවා remove this background to එතනට to කියන තැනින් පස්සේ ඔයාලට කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ටයිප් කරගෙන මේ එකට දානවා. හරි මම මෙතන ටයිප් කරගත්තට පස්සේ මම මෙතන මේක අයින් කරගන්න. ඒක යවා ගන්නවා Meta AI එකට. හරි මෙන්න මේ විදිහට මැසේජ් එක ගියාට පස්සේ අපිට තප්පර ගානකින් මේ ෆොටෝ එක අපි කිව්ව විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ෆොටෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියන්නේ අපි හදාගත්ත Meta AI එකට කියලා හදාගත්ත ෆොටෝ එක. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙලා තිනවා. අපේ ඒ තියෙන ඉස්සරහා තියෙන ඒ බේසික් ෆොටෝ එකට කිසිම හානියක් නොවන විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක විතරක් වෙනස් වෙලා තිනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ බෑග්ග්‍රවුන්ඩ් එකවත් කරන එක තියෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු ෆොටෝ මේ විදිහට මම ආයි ගැලරි එකට යනවා. ඉතින් මම මෙතනිනුත් තමන්ට මට කැමති ෆොටෝ එකක් තෝරගන්නවා. ඉතින් මම මේකෙන් කරන්නේ මේ ෆොටෝ එක තියෙන ඉස්සරහා දෙන පොල් ගස් දෙක අයින් කරගන්න එක. ඉතින් මේකත් මම මෙතනින් ටයිප් කරගන්නවා. මට අයින් කරගන්න ඕන එක. ඉතින් මම මෙතනින් සර්ච් කරන්නේ remove this coconut trees කියලා. හරි ඉතින් මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ මම මේක යවනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට ආයිත් ෆොටෝ එක එවනම පොඩි වෙලාවකින්. ඉතින් ඔයාලා මේක වෙන මොකක් හරි එකකින් කරා නම් ඔයාලට ගොඩක් විස්තර අහනවා. සාමාන්‍ය chat GPT වගේ එකකින් කරොත් සමහර වෙලාවට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කොස් ගස් සමාවෙන්න පොල් ගස් දෙක තිබ්බදවත් කියලා හොයාගන්න නැහැ. මේ තියෙන්නේ අපි හදාගත්ත ෆොටෝ එක. මේ තියෙන තිබ්බ ෆොටෝ එක, මේ තියෙන හදාගත්ත ෆොටෝ එක. ඉතින් ඔයාලට පේනවනේ. හරි ඉතින් අපි ඊළඟට කරන්න යන්නේ පෝස්ට් එකක් හදාගන්න එක. Meta AI එකට කියලා පෝස්ට් එකක් හදාගන්න. ඉතින් මම මේ විදිහට ආයි Meta AI එකට යනවා. මේ විදිහට එකපාරක් ක්ලික් කරගෙන. හරි ඉතින් මෙන්න මේ විදිහට මම මෙතනින් මට සර්ච් කරගන්න ඕන දේ මෙතනින් මම මේව කරලා දිනවා. ඉතින් මම මෙතන ටයිප් කරලා තින්නේ create post for birthday celebrate include this happy birthday sister background to full cute balloon. ඉතින් මම මේක මගේ හිතට ආපු දෙයක් තමයි ටයිප් කරේ. කිසිම තැනකින් කොපි කරගත්ත එකක් නෙමෙයි. ඉතින් බලමු මම මේ දාගත්ත එකට කොයි වගේ පෝස්ට් එකක්ද Meta AI එකෙන් මට දෙන්නේ කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට මම යවුවා. අපි බලමු මේකෙන් හම්බෙන රිප්ලයි එක කොයි වගේද කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට ආවා. ගොඩක් හොඳට ඇවිල්ලා තිනවා. හැබැයි මෙතන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට පේන ඇති මෙතන happy birthday කියලා තියෙන දෙපාරක් තියෙනවා. මේ happy birthday දෙකක් තියෙනවා. ඉතින් ඒක මම අර හොඳට ගෙව්වේ නැති හින්දා වෙන්නේ නැති. කොහොම වුණත් මේක හොඳට හදලා තිනවා Meta AI එකෙන්. හරි ඉතින් මේ විදිහට තමයි අද මගේ වීඩියෝ එක ඉවරුනේ. ඉතින් අද මම ගෙනාවේ WhatsApp Messenger Meta AI tips ටික.
ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් SB Tech Academy channel එක subscribe කරන්න, like කරන්න. මොකද හිතෙන්නේ කියලා comment එකක් දාගෙන යන්න පහලින්. එහෙනම් ආදර අපි ගිහින් එන්නම්.